බටහිර අප්‍රිකාවේ ඇට්ලාන්ටික් සාගර වෙරළ තීරයේ පිහිටි තවත් අපූරු දේශයක් පිළිබඳවයි මෙම වීඩියෝව. ආගන්තුකයන් හට සංග්‍රහ කිරීමට පුදුමාකාර ලැදියාවක් ඇති මිනිසුන් සිටින මෙම දේශය The Land of Terenga ලෙස හඳුන්වයි. Welcome to our home. It is a joy to have you. Please come and share this attire with us. වොල්ෆ් නැමැති ස්වදේශීය භාෂාවෙන් ටෙරෙන්ගා ලෙස අර්ථවත් වන්නේ අමුත්තන්ට දක්වන ඉහළම සත්කාරය යන්නයි. ඒ අනුව අමුත්තන්ට සංග්‍රහ කිරීමේ දේශය ලෙස ලොව පුරා ප්‍රකට වී ඇති මෙම රාජ්‍ය සෙනගාල් රාජ්‍යයි. ටෙරෙන්ගා යනු හුදෙක් වචනයක් පමණක් නොවේ. එය මුළු මහත් සෙනගාල් සමාජයේම පදනම සහ ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවයයි. බටහිර අප්‍රිකාවට අයත් වන සෙනගාලයට යන ඕනෑම කෙනෙකුට මෙම වැසියන්ගෙන් ලැබෙන ආගන්තුක සත්කාරය නොඅඩුව අත්විඳින්නට හැකි වේ. සෙනගාල් වැසියන් විශ්වාස කරන්නේ ආගන්තුකයෙකුට සත්කාර කිරීමට ලැබීම දේව ආශිර්වාදයක් බවයි. නිවසට පැමිණෙන අමුත්තන්ට තමන් සතු හොඳම දෙයින් සංග්‍රහ කිරීමට කිසි විටකත් ඔවුන් පසුබට නොවේ. සෙනගාල් වැසියන් තුළ පවතින මෙම ටෙරෙන්ගා නැමැති අපූරු ගුණය නිසාම විවිධ ජනවාර්ග කණ්ඩායම් සහ ආගමික කොටස් රැසක් වෙසෙන සෙනගාලය තුළ ඉතා ඉහළ මට්ටමේ සාමකාමී සහ සහජීවන පරිසරයක් පවත්වාගෙන යාමට හැකි වී තිබේ. වර්ග කිලෝමීටර් 1,97,000ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය කරන සෙනගාල්හි ජනගහනය මිලියන 18ක් පමණ වේ. බොහෝ අප්‍රිකානු කලාපයට අයත් රටවල් නිරන්තරව හමුදා කුමන්ත්‍රණ සහ දේශපාලන අස්ථාවරත්වයන්ගෙන් පීඩා විඳින නමුත් වර්ෂ 1960 දී නිදහස ලබාගත් දින සිටම ගැටුම් වලින් සහ අභියෝග වලින් තොර ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් පිහිටවාගෙන යාමට සෙනගාලය සමත්ව සිටී. සෙනගාලේ අගනගරය වන්නේ ඩකාර් නැමැති නගරයයි. මේ රටේ ප්‍රධානතම වාණිජ්‍ය නගරය මෙන්ම සෙනගාල්ලි ප්‍රධාන සංස්කෘතික හා කලාත්මක කේන්ද්‍රස්ථානයද වේ. මෝස්තර නිර්මාණ සංගීතය සහ සිනමාව සම්බන්ධයෙන් මෙය ඉතා ප්‍රසිද්ධියක් උසුලන නගරයකි. ඩකාර් වෙරළට ඔබ්බෙන් පිහිටි ගෝරේ දූපත යනු සෙනගාල් රාජ්‍යයේ සුවිශේෂී ස්ථානයකි. එය අතීත ඇට්ලාන්ටික් වහල් වෙළඳාමේ අඳුරු මතකයන් රැගත් සංවේදී ඓතිහාසික දූපතක් වේ. මිනිස් ඉතිහාසයේ සිදු වූ අතිශය ඛේදනීය සහ අඳුරුත්තම පරිච්ඡේදයක් වන ඇට්ලාන්ටික් වහල් වෙළඳාමේ ප්‍රධානතම මධ්‍යස්ථානයක් ලෙස මෙය කටයුතු කර තිබේ. වර්ෂ 1776 දී පමණ ලන්දේසීන් විසින් ඉදිකරන ලද වහල් නිවාසයක් මෙහි දක්නට ලැබේ. අප්‍රිකානු මහද්වීපයේ අභ්‍යන්තරයෙන් ඇදගෙන එනු ලබන පිරිමින් ගැහැණුන් සහ ළමයින් ඇමරිකාව සහ යුරෝපයේ බලා නැව්ගත කරන තුරු ඉතා අමානුෂික ලෙස සිරකර තබාගත් ස්ථානය වූයේ මෙම ස්ථානයයි. මෙම වහල් නිවාසයේ මුහුද දෙසට විවෘත වන කුඩා දොරටුව හරහා නැව්වලට ගෙන යන මෙම මිනිසුන් කිසිවෙකුට නැවත කිසි දිනක තමාගේ මව්බිම දකින්නට අවස්ථාවක් නොවිය. On this island, millions were stripped of their freedom. Bound in chains, they awaited an unknown fate. Their cries still echo through these silent අද වන විට ගෝරේ දූපත ඉතා ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් පමණක් නොව මානව හිමිකම් නිදහස සහ සමාවදීම් පිළිබඳව
ලෝකයාට පාඩම් කියා දෙන ජීවමාන ස්මාරකයක් බවට පත් වී තිබේ. නෙල්සන් මැන්ඩේලා, බැරක් ඔබාමා සහ දෙවන ජෝන් පෝල් පාප්වහන්සේ වැනි ලෝකනායකින් රැසක් මෙහි පැමිණ අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව ඔවුන්ගේ කනගාටුව දක්වා තිබේ. අප්‍රිකානු මහද්වීපයේ ඇති උසම ප්‍රතිමාව සෙනගල් රාජ්‍යයේ පිහිටා ඇත. සෙනගල් රාජ්‍යයේ අගනුවර වන ඩකාර් නුවර අට්ලාන්ටික් සාගරයට මුහුණලා ඇති කන්දක් මත මෙය පිහිටුවා තිබේ. අඩි 161ක් උස ඇති මෙම ප්‍රතිමාව ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පිහිටි ලිබර්ටි ප්‍රතිමාවටත් වඩා උසින් වැඩි එකකි. දරුවෙකු තම හුරයිස මත තවාගෙන සිටින ශක්තිමත් මිනිසෙකු සහ ඔහුගේ අතින් අල්ලාගෙන සිටින කාන්තාවක් මෙයින් නිරූපණය කෙරේ. සෙනෙගැම්බියන් ස්ටෝන් සර්කල්ස් හෙවත් සෙනෙගැම්බියා ගල් කව ලෙස හැඳින්වෙන්නේ සෙනගල් රජය සහ ගැම්බියා දේශ සීමාවේ පිහිට ඇති මහා පාෂාණමය ස්මාරක විශේෂයකි. Stones were carved by our ancestors centuries මේවා සෙනගල් සහ බටහිර අප්‍රිකානු කලාපයේ පෞරාණික ඉතිහාසයේ හෙළිදරව් වන අතිශය වැදගත් සාධකයන් ලෙස සැලකේ. රටවල් දෙකේම දේශ සීමාවන් පුරා කිලෝමීටර් 350ක් දිග සහ කිලෝමීටර් 100ක් පළල විශාල කලාපයක් පුරා මේවා පැතිර පවතී. මෙහි ඇති ගල් කුළුණු සංඛ්‍යාව 29000කට වඩා වැඩි බව වාර්තා වේ. මෙම එක් ගල් කුළුණක් ටොන් 7ක් පමණ බරකින් යුතු වන අතර එතරම් ඈත අතීතයක මෙවැනි දැවැන්ත බරක් මෙම ස්ථානයකට ප්‍රවාහනය කර සම්පූර්ණ කවයක් ලෙස ක්‍රමවත්ව සිටුවීමට ඔවුන් භාවිතා කළ තාක්ෂණය කුමක්ද යන්න පිළිබඳව අදටත් පුරාවිද්‍යාඥයන් පුදුම කරවයි. ඇතැම් අය විශ්වාස කරන්නේ මෙය අතීතයේ ජීවත් වූ රාජකීය සහ ප්‍රභූ පුජ්‍යලයන්ගේ සොහොන් බිම් බවයි. සෙනගල් යනු සංගීතයට ඉතා ලැදි රටකි. සම්ප්‍රදායික බෙර වාදනය සහ බටහිර සංගීතයේ මුසුව නිර්මාණය වී ඇති ඔම්ලාක් සංගීතය සෙනගල් රටේ අනන්‍ය සංගීත රටාවයි. මෙම සංගීතයේ ඉතා කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ සබාර් නැමැති සම්ප්‍රදායික අප්‍රිකානු බෙර වාදනයයි. රෙඩ්බා විල හෙවත් ලැක්රෝස් ලෙස හඳුන්වන්නේ සෙනගාලේ ඇති ස්වභාව ධර්මයේ අපූර්වතම නිර්මාණයකි. මෙහි ඉතා ඉහළ ලුණු සාන්ද්‍රණයක් පවතින අතර ඕනෑම අයෙකුට දිය මත කිසිදු අපහසුතාවකින් තොරව පාවී යෑමේ හැකියාව පවතින බව සඳහන් වේ. මෙහි පවතින රෝස පැහැය නිසා මෙය සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ගමනාන්තයක් බවට පත්ව තිබේ. ඔබ තවමත් මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් සබ්ස්ක්‍රයිබ් කරන ලෙස මතක් කර සිටිමි.